අයිබෝවන් සක්සස් එක්සෑම් ඇකඩමිය තුළින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය වගේම සුප්‍රා එක්සෑම් ඒ වගේම කාර්යක්ෂමතා කඩින් විභාග ඒ වගේ විභාග සඳහා මූලික ප්‍රශ්නයක් එල්ලවන විශේෂ ශාස්ත්‍රයක් තමයි මේ විනය කාර්ය සංග්‍රහය කියන එක. ඉතින් මේ විනය කාර්ය සංග්‍රහයෙන් ඇහෙන්න පුළුවන් ඉතාම සරල ප්‍රශ්නයක් පිළිබඳ තමයි අද අපේ පළමු වීඩියෝ එකකින් අවධානය යොමු වෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ කාරණාව කියලා. අපි බලමු විනය කාර්ය සංග්‍රහය කියන්නේ මොකද්ද කියලා ඉස්සරලාම. ඒකෙදි රජයේ නිලධාරියෙක් විදිහට රාජ්‍ය යාන්ත්‍රණය තුළට පුජ්‍යලයක් අවතීර්ණ වුණාම පත්වීම් ලිපියක් දීලා පත් කිරීමකදී ඊට පස්සේ එයාගේ උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, ඒ වගේම විශ්‍රාම ගැනීම ආදී කරුණු කාරණා ඉටු කෙරෙන්නේ කාර්යපටිපාටික රීති සංග්‍රහය ඇසුරින් වුණ නෛතික විධිවිධානයන් එක්ක. එතකොට ඒ නෛතික විධිවිධානයන් එක්ක ඒ කරුණු කාරණා ඉටු වෙද්දී නිලධාරියා සම්බන්ධ විනය රෙගුලාසි විනය කාර්ය පටිපාටියන් විනය කරුණු කතා කරන්නේ ආයතන සංග්‍රහයේ දෙවනි කාණ්ඩයේ විනය කාර්ය සංග්‍රහයත් එක්ක. අපි දන්නවා ආයතන සංග්‍රහය කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය කියලා. මේ පළවෙනි කාණ්ඩයේදී තමයි 1 ඉඳලා 36 දක්වා පරිච්ඡේද වලින් යුක්ත වෙන්නේ. ඒකෙදිත් අපි අර කතා කරපු මූලික සිද්ධාන්තයන් ටිකපත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, ඒ වගේම විශ්‍රාම ගැනීම ආදී කරුණු කාරණා පළවෙනි පරිච්ඡේදයේ සිට පස්වෙනි පරිච්ඡේදයේ දක්වා වූ කොටස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එයාලා කාර්යපටිපාටික රීති සංග්‍රහය විදිහට මධ්‍යම රජයේ නිලධාරීන්ට දායාද කරලා තියෙනවා. ඊට පස්සේ 5 ඉඳලා 36 දක්වා තමයි මධ්‍යම රජයේ නිලධාරීන්ට සාමාන්‍ය විධිවිධාන යටතේ එදිනෙදා කටයුතු භාවිතාවන් පිළිබඳ විග්‍රහ වෙන්නේ. එහිදී රජයේ නිලධාරියෙකුගේ විනය කටයුතු ගැන 47 48 කියන විනය කාර්ය සංග්‍රහයට අදාළව ඒ පරිච්ඡේද දෙකෙන් විග්‍රහ වෙනවා. මේකෙදී අපි දන්නවා විනය කාර්ය සංග්‍රහය ඒ පරිච්ඡේදයන් තියෙන්නේ රෝම ඉලක්කම් වලින් කියන්න දන්නවා 47 48. ඒකෙදී මේ 47 කියන පරිච්ඡේදයේදී මූලික ප්‍රශ්නයක් විදිහට අපිට එල්ල වෙනවා මේ රජයේ නිලධාරීන් සම්බන්ධ සාමාන්‍ය හැසිරීම කිබඳුද කියන ප්‍රශ්නේ. මේකෙදී අපි හොඳින් වටහා ගත යුතු කරුණක් තියෙනවා. රජයේ නිලධාරීන්ගේ 47 ආයතන සංග්‍රහය 47 යටතේ සාමාන්‍ය හැසිරීම කියන එක කොටස් දෙකකින් මනාව විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි අදියර විදිහට සාමාන්‍ය හැසිරීම යටතට ගැනෙන කරුණු කියලා කරුණු 12ක් පිළිවෙලට මුතු ඇටසේ බැඳිච්ච කරුණු 12ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පරිබාහිරව යම් යම් අවස්ථාවන්හි රජයේ නිලධාරියෙක් තමන්ගේ රාජකාරී ජීවිතය තුළ පෞද්ගලික ජීවිතයත් එක්ක හෝ ගැටෙන අවස්ථාවන්හි වගේ රාජකාරී ජීවිතය ගත කරද්දී එයාට මූණ පාණ්ඩ වෙන සිදුවීම් ඒ අවස්ථාවන් වලදී අපි හිතමුකෝ මත්පැන් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය, එහෙම නැත්නම් හදිස්සිය හරේ මුදල් භාවිතාවන් පිළිබඳව දේශපාලනික වටපිටාව කොහොමද සැකසිය යුතුද, ත්‍යාග ලබා ගැනීමක් සම්බන්ධව කොහොමද, ඒ වගේම එයාලගේ තොරතුරු අදහස් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම මාධ්‍යයට කෙබඳුද, ඒ වගේ කරුණු කාරණා බොහෝමයක් ගැන ඒ අවස්ථාවෝචිතව කතා කරනවා මේ ආයතන සංග්‍රහයේ 47 තුලදී. හැබැයි මේ අපි කතා කරන ප්‍රශ්නය රජයේ නිලධාරියෙකුගේ සාමාන්‍ය හැසිරීම කෙබඳුද කියන ප්‍රශ්නයට පිළිතුර විදිහට අපි අර ඒකේ දක්වලා තියෙන සාමාන්‍ය හැසිරීම යටතේ තියෙන කරුණු 12 තමයි අපි ලියන්න ඕනන්නේ. ඒ නිසා අපි බලමු ඒක පිළිවෙලකට අපි මතක තියාගමු. රජයට අවශ්‍ය වන රජයට නිලධාරියෙකුගේ සේවයේ අවශ්‍ය වෙන ඕනෑම අවස්ථාවක රජයේ නිලධාරියා පූර්ණ පක්ෂපාතීත්වය දැක්විය යුතුයි කියලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ පූර්ණ පක්ෂපාතීත්වයෙන් යුතුව මේ රාජකාරිය ඉටු කරද්දී ඒ පවරනු ලබන ඕනෑම රාජකාරියක් කාර්යක්ෂමව අනලස්ව ඉටු කරන්න රජයේ නිලධාරීන් බැඳී සිටිනවා. ඒක තමයි දෙවෙනි කාරණාව. ඒ වගේම මේක මං කිව්වා ගලාගෙන යනවා කියලා. පූර්ණ පක්ෂපාතීත්වයෙන්
කාර්යක්ෂම අන්ලස්ව සේවයේ ඉටු කරන්න ඕන. හැබැයි ඒ ඉටු කළ යුත්තේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යපටිපාටික රීති, එහෙම නැත්නම් භාණ්ඩාගාර චක්‍රයක ගැසට් අනපනත්, එහෙම නැත්නම් දෙපාර්තමේන්තු විධිවිධාන, ඒ වගේ සියලු නෛතික විධිවිධානයන් කියවා මනවින් තේරුම්ගෙන අවබෝධ කරගෙන ඒ නෛතික වපසරියත් එක්ක තමයි රජයේ නිලධාරීන් ක්‍රියා කළ යුත්තේ. ඒක තමයි තුන්වෙනියට තියෙන්නේ. ඒ වගේම තමා රාජකාරී උපදෙස් නියමාකාරයෙන් පිළිපදමින් ඒ කරන කාර්ය තුලදී සිය තනතුරේ සේවයේ ගෞරවය මුදනම රකිමින් තමා වැඩ කටයුතු කරන්න ඕනයි. නේ මංගවාර ගලාගෙන යන ආකාරයක් තියෙනවා කියලා හතර. නේ ඒ වගේම තමා පස්වෙනි කාරණාව විදිහට රාජ්‍ය යාන්ත්‍රණය තුල රාජකාරී ජීවිතයත් පෞද්ගලිකවත් සාමාන්‍ය මිනිසෙක් විදිහට අපිට ජීවිතයක් තියෙනවා. එහෙනම් රාජකාරී ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි අතර ගැටුමක් ඇති නොවන ආකාරයට. මේ දෙක අතර ගැටෙන්නේ නැති වෙන්න රාජකාරිය ඉටු කිරීමත් පස්වෙනි කාරණාව විදිහට යාලා පෙන්නලා දීලා තියෙනවා. නේද? ඒක ගලාගෙන යන ආකාරයක් තියෙන්නේ. ඒ වගේම තමා එසේ ගැටුම් නැති නොකර ගනිමින් රාජකාරී කරන අතරතුර පත් කිරීමේදී උසස් කිරීම, ස්ථානමාරු කිරීම, විනය පාලන කටයුතු, සේවයෙන් පහ කිරීම ආදී කටයුතු වලට ආදී කිසිම කටයුත්තකට නිලධාරියා විසින් කෙලින්ම හෝ අන්‍යාකාරයකින්, ඒ කියන්නේ වෙනත් නිලධාරියෙක් මගින් හෝ කිසිදු ආකාරයකට ඒ අදාළ නිලධාරීන්ට බලපෑම් ඇති නොකළ යුතුයි කියලා තමයි මේ ඊළඟ කාරණාවේදී 6 වෙනි කාරණාව විදිහට තියෙන්නේ. නේද? ඒ විතරක් නෙමෙයි. තමන්ගේ රාජකාරියක් ඉටු කරද්දී අයුතු ප්‍රතිලාභ උදෙසා තමන්ගේ රාජකාරිය හුවමාරු කිරීමක් නොකළ යුතුයි කියලා ඊළඟ කරුණ විදිහට 7 වෙනි කරුණ විදිහට අපිට මේ ඉදිරිපත් කරලා තියෙනවා. නේද? ඒ කියන්නේ මේක ගලාගෙන යන ආකාරයක් තියෙන්නේ. නේ? ඒ වගේම තමයි ඊට පස්සේ යනවා මහජනතාව පැත්තට. මහජනතාවට රාජකාරිය තමන් ඉටු කරද්දී ආචාරශීලී විය යුතුයි කියලා තියෙනවා. තමන් ළඟට එන සේවාලාභියාට ආචාරශීලී භාෂා විලාසය, කතා කරන විදිහ, නේ සංග්‍රහ කරන විදිහ ආචාරශීලීව කළ යුතුයි කියලා තියෙනවා. ඒත් එක්කම තියෙනවා 9 වෙනි කාරණාව තමන්ගේ හසුරුවන භාෂාව, රාජකාරී ජීවිතයේදී භාෂාව හසුරුවද්දී සංවරශීලී භාෂා විලාසයක් පවත්වාගෙන යා යුතුයි කියලා. ආයතන සංග්‍රහයේ පළවෙනි කොටසේ 28 පරිච්ඡේදයේත් ඒක මැනවින් විග්‍රහ කරලා දෙනවා. ඒ වගේම තමයි අදාළ චක්‍රලේඛයන් වලින් විවිධ අවස්ථාවන් වල විවිධ චක්‍රලේඛ මගින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් මේ තහවුරු කරලා තියෙනවා මේ භාෂා විලාසය කොහොමද ලිපි ගනුදෙනු කරන්නේ කොහොමද මහ ජනතාවත් එක්ක. ඒ භාෂා විලාසය සංවර කරගන්න ආකාරය පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ කරුණ විදිහට තමන්ගේ කාර්යාලය තුලට ගිහිල්ලා කාර්යාලය තුල පුණ්‍යාධාර එකතු කිරීම තහනම් කරලා තියෙනවා. නේ? යටත් නිලධාරීන්ගේ පුණ්‍යාධාර එකතු කිරීම ඒක මේ වැරද්දක් විදිහට දක්වලා තියෙනවා. ඊළඟ කරුණේදී අපිට ඒක මැනවින් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණාව තමන්ගේ පෞද්ගලික කරුණ වලට 11 වෙනි කාරණාව විදිහට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික කාරණාවලදී රාජකාරී ජීවිතයේ යම් කිසි පුජ්‍යලයන්, ඒ කියන්නේ අපි කියන යටහත් සේවකයන්, ඒ වගේම රාජකාරියේදී භාවිතා කරන මේ රජයේ වාහන, ඒ වගේම රජයේ සම්පත් භාවිතා කරලා තමන්ගේ පෞද්ගලික කාරණාවලට යොදා ගන්න එපා කියලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන කාරණාව විදිහට 12 වෙනි කාරණාව විදිහට ලේකම්වරයාගේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු භාණ්ඩයක් රජයට විකිණීම නොකළ යුතුයි කියලා. ඒකදී අදහස් කරන්නේ තමා හෝ තමාගේ කලත්‍රයා හෝ තමාගේ නෑදෑ හිත මිතුරෙකු හෝ කවුරුන් හෝ ව්‍යාපාරවලදී සිටිනවා නම් ඔවුන් අපේ ආයතනය තුල අපි කරන ටෙන්ඩර් පටිපාටියට ප්‍රසම්පාදන පටිපාටියට ගැලපෙන යම්කිසි සේවාවක් භාණ්ඩයක් නිෂ්පාදනයක් කරනවා නම් එහෙම අපි ඒවා අපේ ආයතනය තුලට විකිණීමක් කිරීම ඒක සුදුසු නෑ. එහෙම යොදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ලේකම්වරයාගේ අනුමැතියක් ගන්න කියලා තමයි කියන්නේ. මේ විදිහට මේ ගලාගෙන යන ආකාරයට රජයේ පූර්ණ පක්ෂපාතීත්වය දැක්වීම, ඒ වගේම රාජකාරී කාර්යක්ෂම අනුලස්සයට කිරීම, උපදෙස් පිළිපදමින්, සේවයේ හොඳ නම රැකගෙන ගනිමින්, ඒ වගේම රාජකාරී ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි එක්ක ගැටුම් ඇති කරගන්න නැතුව, ඒ වගේම උසස් කිරීම වලට, ස්ථානමාරු කිරීම වලට කිසිදු ආකාරයක බලපෑමක් ඇති කරන්නේ නැතුව, අයිතු ප්‍රතිලාභ උදෙසා රාජකාරිය හුවමාරු කරගන්න නැතුව, ඒ වගේම තමයි මහ ජනතාවට ආචාරශීලීව
සංග්‍රහ කිරීම, භාෂා විලාසය සංවරශීලී වීම වගේම පුණ්‍යාධාර එකතු නොකිරීම, පෞද්ගලික කාරණාවලට රාජකාරී ජීවිතයේ සේවකයන් භාණ්ඩ යොදා නොගැනීම, වාහන වගේ දේවල් යොදා නොගැනීම, ඒ වගේම තමයි රාජකාරී තමන්ගේ කාර්යාලයට අදාළ භාණ්ඩ විකුණන්නේ නැති එක විකුණනවා නම් අවසරයක් ගැනීම කියන කාරණා 12. මේ කරුණු මම අර කිව්වා වගේම අර අනිත් කරුණුත් එක පටලවා ගන්න නැතුව සාමාන්‍ය හැසිරීමේ යටතේ කරුණු 12 ලියන්න කිව්වොත් මේ 12 ලියනවා හැර ඔයාලා අර මම කලින් කිව්වා වගේ මත්ද්‍රව්‍ය භාවිතය, දේශපාලනික කරුණු, පොත්පත් පරිශීලනය, ඒ වගේ වත් ඇගි භෝග පරිශීලනය, ඒ වගේ වත් එක මික්ස් කරගන්න නැතුව මේක වෙනම ලියන්න ඉගෙන ගන්න ඕනේ. අපි තවත් ගැටලු අරගෙන අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. Success Exam Academy තුලින් මේ වෙන විට අපි පටන් ගන්න තියෙනවා ශ්‍රී ලංකා පරිපාලන සේවය. ඒ කියන්නේ SLS exam එකේ limited exam එකට. සීමිත තරඟ විභාගයට පන්ති මේ වෙන විට ආරම්භ වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ලසන්ත කුලරත්නස, නිමල් බුලත්සිංහස, දනුජ තනපතිස, ඒ වගේ ප්‍රවීණ එදුරු මඩුල්ලක් එක්ක තමා කරන්නේ. මම කරන්නේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි. ඉතින් අපිත් එක්ක එක්වන්න කියලා ඔබ සැමට ආරාධනා කරමින් ඊළඟ වීඩියෝ එකෙන් තවත් අමාරු ප්‍රශ්නයක් අරගෙන අපි හම්බෙමු. එතකන් ඔබ සැමටම ආයුබෝවන්.